සාදුනාදයක් පවත්වමු. නැවතත් සාදුනාදයක් ඊටත් වැඩි හඬින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු මාතලේ ගෝඝාකොටුව විහාරවාසී සියලු සාමීන් වහන්සේලාගෙන් අවසරයි. සංසාර කතරින් එතර වනු කැමැතිව නිරන්තරව ගුණ පුරවන කාරුණික පින්වත්නි, පුරා දින 3ක් මුළුල්ලේ තම තමන්ගේ ජීවිත තුළ ඇති හැම කටයුත්තක්ම පසකටලා ඒ හැම දෙයකටම වඩා මේ සංසාර දුකින් එතර වීම ප්‍රමුඛතාවයේ දකිමින් කොතෙක් බාධකකම් කටළු තිබුණත් ඒ සියල්ල ඉවසා දරාගෙන මේ දින කීපේ පුරාවට ඒ ලෞතුරු මඟ සොයන්නට ලෞතුරු මඟ වඩන්නට මහත් වූ වෙහෙසක් මහන්සියක් දරන්නට ඇති. ඒ අවසන් දවස ගෙවිගෙන යන වෙලාවේ ඒ අසාගත් ධර්මයට අනුකූලව තවත් ඉදිරියට දැක්මක් ජීවිතයට එක් කරගනිමින් උතුම් සද්ධර්මයට සවන්පත් යොමන්නයි මේ හැම දිනාගම ඒකායන බලාපොරොත්තුව සූදානම. ඒ ධර්ම ශ්‍රවණය තුලදී මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ අද ලබන මේ ජීවිතය තුල ලබන විමුක්තියක් උදෙසා මඟ පෙන්වීමක්. මගේ බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ඒකායන මාර්ගය කොට ආර්ය අෂ්ටාංගික මාර්ගය මූලික කොට ඇති සතර සතිපට්ඨාන දේශනාව ලෝකයට වදාළ බව අපි හැමෝටම මතකයි. ඒ සතර සතිපට්ඨාන දේශනාව තුළ ලැබිය යුතු ඵලය පළමුව දක්වමින් සත්තානං විසුද්ධියා සුඛ පරිද්ධවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. එතකොට උන්වහන්සේ සතර සතිපට්ඨානයක් පැනෙව්වේ මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙන ආකාරය. යමෙකුට සතර සතිපට්ඨානය වඩන්නට පුළුවන් මේ ප්‍රතිඵලය නොලැබෙන විදියට. ඕනම කෙනෙකුට වඩන්නට පුළුවන් සතර සතිපට්ඨානයක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළ සතර සතිපට්ඨානය පමණයි මේ ඵලය උදා කරලා දෙන්නේ. එනිසා අපට ලෝකේ පවතින සතර සතිපට්ඨානයන් අතුරින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මඟ පිළිවෙත පිළිබඳව නිවැරදිව හඳුනා ගැනීමක් කළ යුතු වෙනවා. ඒ නිවැරදි හඳුනා ගැනීම නොකොට මොනියම් විදියකින් හෝ සතිපට්ඨානයක් වැඩුවා කියලා අර කියන ප්‍රතිඵල ටික ලබන්නට පුළුවන් කමක් නැහැ. එනිසා උන්වහන්සේගේ දේශනාව තුළ මේ සිහි නුවණ පැවැත්විය යුතු ආකාරයන් වෙන්වෙන්ව දේශනා කොට වදාරනවා.
සතෝච සම්පජානෝ සිහියෙන් හා නුවණින් යුක්ත වෙන්නට ඕන. සතිපට්ඨානයට එනකොට ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. පොඩි වෙනසක් පේන්න තියෙනවා. සතෝච සම්පජානෝ කියපු තැන සිහිය මූලිකයි, නුවණ දෙවනුවයි යෙදුනේ. මෙතනට එනකොට වීරිය සිහිය මූලිකයි, සිහිය තුන්වෙනි තැනටයි ආවේ. හැබැයි එහිදීද බැලූ බැල්මට එසේ පෙනුණත් විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ලෝකයෙහි අවිද්‍යා දෝමනස්සේ දුරු වෙන විදිහේ සිහියක් ඕන. ඒ සිහිය පවත්වන්න බෑ වීරිය හා නුවණේ ආධාරය නොලබා. වීරිය හා නුවණ පෙරටුව පවතින්නට ඕන. වීරිය නුවණ පෙරටුව පවතිනවා නම් විතරයි ලෝකේ අවිද්‍යා දෝමනස්සේ අතහැරෙන විදිහට සිහියක් පවත්වන්න පුළුවන් වෙන්නේ. අර ලෝකය තුල පැවැත්විය යුතු සිහියක් තියෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් විමසා බැලුවාම අපට පැහැදිලිව පේනවා යමක් කරන්න, කියන්න, හිතන්න කලින් ඒ දේ පිළිබඳව සිතා විමසාම කළ යුතු බව. මට හිතසුව පිණිස පවතීද? අන් අයට හිතසුව පිණිස පවතීද? මට හිතසුව පිණිස පැවතුනත් අන් අයට හිතසුව පිණිස නොපවතී නම් නොකල යුතුයි, නොකිය යුතුයි, නොසිතිය යුතුයි. අන් අයට අර්ථයේ පිණිස පවතිනවා, මට අනර්ථයි, නොකල යුතුයි. මටද අනුන්ටද අනර්ථයි, නොකල යුතුයි. මටද අනුන්ටද අර්ථයේ පිණිස පවතිනවා නම් ඒ කරන්න, කියන්න, හිතන්න හොඳ තැනක්. ඒ වගේම මෙලවට අර්ථද පරලොවට අර්ථද දෙලොවටම අර්ථය වේ නම් කරන්න හොඳයි. එසේ නැත්නම් නොකල යුතුයි, නොකිය යුතුයි, නොසිතිය යුතුයි. ඒ වගේම අපිට තවත් තැනක් හම්බ වෙනවා මාවැනි කෙනෙකුට මේක සුදුසුද? අත්තානුවාද බය, පරානුවාද බය, දන්න බය, දුක්ගති බය මේ දෙස බලමින් මාවැන්නෙකුට මේක සුදුසුද? සිහිකොට බලාම කල යුතු වෙනවා. එවැගේම අපට කරණීය මෙත්ත සූත්‍රයේදී හම වෙනවා නචකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤු පරේ උපවදේ. මේක කළොත්, කිව්වොත්, හිතුවොත් නොනැත්තන්ගෙන් ගරහවට ලක් වෙන්නේ. ඔන්න ඔය වගේ න්‍යායන් තුල අපට මේ ලෝකය තුල හික්මීමක්, සංසිඳීමක්, ආත්ම දමනයක්, ආත්ම පාලනයක්, සිහි නුවණේ පැවැත්මක් අවශ්‍ය වෙනවා. එතකොට යමක් කරන්න කලින් සිහිකොට බලන්න ඕන මේක හොඳද නරකද. ඊළඟට නුවණින් ඒ සඳහා පිළියම් යොදන්නට ඕන. නොකල යුතු, නොකිය යුතු, නොසිතිය යුතු දේ නම් එයින් මිදෙන්න උපායක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා, පිළිවෙතක් තියෙනවා. සිහි ගන්වනදී නිවැරදිව ක්‍රියාවට නගන්නට නුවණක් ඕන. එනිසා සතෝච සම්පජාන සිහියෙන් හා නුවණින් යුක්තව ඒ හික්මීම වෙන්න ඕන. දැන් එතනදී මම ඉන්නවා, අනුන් ඉන්නවා, මෙලව තියෙනවා, පරලොව තියෙනවා, මා වැන්නෙක් ඉන්නවා, නුවණැත්තෝ ඉන්නවා, ගරහවට ප්‍රශංසාවට ලක් කරන්නේ. ඒ ගරහවට ප්‍රශංසාවට ලක්වන ක්‍රියාකාරකම් කරන මම ඉන්නවා. මේ ලෝකයේ තුල හික්මීම ඒ සත්ත්ව පුද්ගල සීමාවක බව අපට පේනවා ඒ දැහැමි න්‍යායන් දිහා බැලුවාම. එතකොට ඒ තුල ලෝකයේ තුල ඉහළට ගමන් කරන මාවතක් හම්බ වෙනවා. ලෝකයේ තුල ඉහළට යන්න පුළුවන් මාවතක්. සතර අපාය ඉක්මවා මිනිස් ලොව, මිනිස් ලොව ඉක්මවා දෙව්ලොව, දෙව්ලොව ඉක්මවා බඹලොව. ඉහළට යන්න පුළුවන්. හැබැයි ඒ සංයමයේ තුල, ඒ දමනයේ තුල ලෝකයෙන් එතරට යන්න බෑ. ලෝකයෙන් නිදහස් වෙන්න බෑ. එතකොට ලෝකයට හික්මීමක්, සංසිඳීමක්, දමනයක්, පාලනයක්, යහපතක් පෙන්වූ බුදුරජාණන් වහන්සේම ලෝකයෙන් ඈතර වෙන්න මඟ කියලා දුන්නා. ඒ සතිපට්ඨානය. විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ වචනයෙන් අර්ථ දක්වන්නේ අදහස. මොකද්ද ලෝකය කිව්වේ? ඇහැ ලෝකය, රූපේ ලෝකය, කන ශබ්දය, නාසය ගන්ධය, දිව රස, කය පහස, මන ධම්ම මේ 12 ආයතනයෙන් තොර ලෝකයක් නේ. අපට ඇහැට පේන ලෝකයක් තියෙනවා, කනට ඇහෙන ලෝකයක් තියෙනවා, නාසයට දැනෙන ලෝකයක් තියෙනවා, දිවට දැනෙන ලෝකයක් තියෙනවා, කයට හසු වෙන ලෝකයක් තියෙනවා, සිතට අරමුණු වෙන ලෝකයක් තියෙනවා. එතකොට මේ බාහිර ලෝකයම හම්බ වෙන්නේ ආධ්‍යාත්මික ලෝකයට. එනිසා බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික ආයතන 6ක්, බාහිර ආයතන 6ක් ලෝකයේ කොට වදාළ බව ඔබට මතකයි.
ඒ වගේම සතිපට්ඨාන දේශනාවේම අද දුක්ඛ සමුදය සත්‍ය දක්වන තැන චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති ඉත්තනීසමානා නිවිසති රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති ඉත්තනීසමානා නිවිසති තණ්හාව උපදින තණ්හාව පවතින තැන හැටියට ඇහැ රූපය කන ශබ්දය නාසය ගන්ධය දිව රසය කය පහස මන ධම්ම විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා විතක්ක විචාර තණ්හා ඒ ආකාරයෙන් වදාළ බව පේනවා. අපි නිතර පරිහරණය කරන මදුපිණ්ඩික සූත්‍රයට අවධානය යොමු කළොත් ඇහැ ඇතොත් රූප හමු වෙනවා. ඇහැ රූප හමු වුණොත් චක්කු විඥානය උපදිනවා. චක්කු සම්පස්සේ යන පැනවීම වෙනවා. චක්කු සම්පස්සයෙන් වේදනාව යන පැනවීම වෙනවා. විඳීම ඇතොත් හැඳිනීම යන පැනවීම වෙනවා. හැඳිනීම ඇතොත් විතර්කය යන පැනවීම වෙනවා. විතර්කය ඇතොත් ප්‍රපංච යන පැනවීම වෙනවා. පංච ඇතොත් අතීත අනාගත වර්තමානයේ සිත් මෙහෙවීම වෙනවා. නවත්තන්න බෑ, වළක්වන්න බෑ. ඇතොත් ප්‍රපංච වලින්මයි අවසන් වෙන්නේ. අතරක් දක්වලා නැහැ, වෙනසක් කරලා නැහැ. ප්‍රපංච කියලා කියනකොට ඒකේ පුණ්‍ය පක්ෂයට වැටෙන්න පුළුවන්, අපුඤ්ඤ පක්ෂයට වැටෙන්න පුළුවන්, ආනිඤ්ජ පක්ෂයට වැටෙන්න පුළුවන්. ප්‍රපංචමයි. ඇහැ තියාගෙන ඉතුරු ටික නැතුව ඉන්න බෑ. ඇහැ ඇතොත් ඉතුරු පැනවීම වෙනවමයි, ඉතුරු හමුවීම වෙනවමයි. එතකොට එහෙනම් ඇහැ තියාගෙන රූප නැතුව ඉන්න බෑ. ඇහැ රූප තියෙද්දි ප්‍රපංච වලින් නිදහස් වෙන්න බෑ. එහෙනම් මේ විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කිව්වේ කොතනද කියලා වෙලා බලන්න ඕන. අපි දන්නවා අපට ඇහැට රූප පේනවා. පේන රූපේ අපි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. පේන අරමුණ ප්‍රිය නම් ඇලෙනවා. අප්‍රිය නම් ගැටෙනවා. ඇලෙන තැන පෙනෙන අරමුණ ප්‍රිය නම් අපි කැමතියි. කැමති තැන ඇලෙනවා. ඇලුණු දෙයට වඩා ඇලෙනවා. අයිති කරගන්න දරන උත්සාහයට යනවා. අවිද්‍යාව, දැඩි ලෝභයට යනවා. අරමුණ අකමැති නම් අකමැති දෙයට එක්ක ගැටෙනවා. ගැටෙන තැන දෝමනස්සය ව්‍යාපාදයට එනවා. දැන් මේ අවිද්‍යාව, මේ දෝමනස්සය අරමුණෙන් උපන් එතනින් එහාට ගියා කායවා ආදී කර්ම විශේෂ. කුසල කුසල කර්ම. කර්මයට විපාක සතර අපාය. යම් කෙනෙකුට විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්ස. ඔතනින් පණවන්න පුළුවන් අවිද්‍යාව දෝමනස්සේ බැහැර කිරීම. ඒ හටගත් අවිද්‍යාව දෝමනස්සය ඉන් එහාට ගියොත් ඇති වෙන ආදීනව දැකලා, ඒකේ නපුර භයානකකම දැකලා, ඒ කැමැත්ත උපන් අරමුණෙහි ඇත්ත අසුබ බව බැලිය යුතුයි. පටිඝය උපන් තැන මෛත්‍රිය වැඩි යුතුයි කියලා එනකොට කියා දෙන්න පුළුවන්. ඇත්ත එහෙම බැලුවාම ඒ උපන් අවිද්‍යාව දෝමනස්සය ගෙවි යනවා. උපන් අකුසලේ සිඳී යනවා. හැබැයි මෙබඳු තැනක නෙමෙයි සතිපට්ඨාන. එතකොට ඇහැ තිබුණා, ඇහැට පේන රූප හමු වුණා, කැමැත්ත අකමැත්ත උපන්නා. ඒ කැමැති අකමැති අරමුණ ආදීනව දැකලා එහි හික්මීමක් වුණා. අන්න ඒ හික්මෙන තැන තමයි අපි කලින් සඳහන් කළේ මට අනුන්ට මෙලවට පරලවට මාවෙනි කෙනෙකුට මේ අරමුණ ගැන මෙහෙම හිතුවොත් කිව්වොත් කළොත් නොනැත්තු කෙසේ සලකාවිද? මෙතන පුළුවන් අපට ලෝකයේ තුල හික්මෙන්න, ලෝකයේ ඇතුලේ හික්මෙන්න. එතකොට එතනත් අවිද්‍යාව දෝමනස්යන්ගේ ගෙවීමක් සංසිඳීමක් සිද්ධ වෙන බව පේනවා. හැබැයි අපි මතක තියාගන්නට ඕන සතිපට්ඨානයේ දුක්ඛ සමුදය සත්‍ය දේශනාවේ මදුපිණ්ඩික සූත්‍ර දේශනාවේ එන අදහසට අනුව ඒවා ප්‍රපංච ගණයටම යන බව. කර්ම විශේෂයටම අයත් බව. විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං කියලා කියනකොට කෙබඳු අත්හැරීමක්ද කියන අදහස අපි අර්ථ ගන්නවා ගත යුතු වෙනවා. ලෝකයේ අත්හැරෙන්නට ඕන. ලෝකයේ හමු නොවෙන්නට ඕන. ලෝකයේ අත්හැරෙන විදිහට, ලෝකයේ හමු නොවන විදිහට බලන්නයි දකින්නයි මේ සතිපට්ඨානේ පනවන්නේ. ලෝකයේ හමු වුණොත්, ලෝකයේ හටගත්තොත්, ඒ හමු වුණු හටගත්ත ලෝකයේ තුල කුසලයක් තියෙනවා. කලින් සඳහන් කළ ආකාරයෙන්
එහෙත් ලෝකය අතහැරෙන විදිහටයි විනය්‍ය ලෝකේ. ලෝකය අතහැරෙන විදිහටයි සතිපට්ඨානය පනවන්නේ. ලෝකයට ඇවිල්ලා ඇති ලෝකයක හික්මීමක් නොවේ. ඒක ලෝකයේ ඉහළට යාම. ලෝකෙන් එතර වීමක් නෙමෙයි. හැබැයි ඒ හික්මීම නැති කෙනෙකුට ලෝකෙන් එතර වෙන හික්මීමක් ශික්ෂණයක් භාවිතා කරන්න පුළුවන් කියන කතාවක් වෙන්නේ නැහැ. ලෝකය තුල හික්මුණු කෙනෙකුටමයි මේ දේශනාව ගැලපෙන්නේ උචිත වෙන්නේ. සතිපට්ඨාන දේශනාව කුසිනාරාවේදී කිව්වේ නැහැ. සවැතේදී කිව්වේ නැහැ. මගධයේදී කසීරටදී කිව්වේ නැහැ. ඒ දේශනාව කළේ කුරු රටදී. ගෙවල් වල ඉන්න තිරිසංගත සතුන් පවා ලෝකය තුල හික්මෙන සංසිඳෙන පුහුණුවක හිටියා. ගිරවා පවා ගොදුරකට හසු වෙච්ච වෙලාවේ අට්ටි කියලා අට්ටික සංඥාව සිහි කරන්න තරම් ත්‍රිසං සතාද ගුරුව හිටියා. එතකොට අන්න ලෝකයේ තුල මනා හික්මීමක් ඇති ඉසව්වක තමයි මේ දේශනාව කළේ. එනිසා මේ දේශනාව ඒ බඳු සංයමයක් හික්මීමක් හදාගත්තේ නැතිව එකවරට මේ භාවිතාව තුල හික්මෙනවා කියන එක අපහසු කාරණාවක්. එහෙමනම් අන්න ඒ ලෝකයේ අතහැරෙන විදිහේ සිහිය අපට වමනා කරනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. පළමුව අන්න ඒ සිහිය පිළිබඳවයි සතිපට්ඨාන දේශනාවේ ආරම්භයේදීම වදාළේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. මේ අදහස අපි විවිධ ආකාරයෙන් පිළිවෙලින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එහෙත් මෙතෙක් කලක් අපි ඇසූ කතා කළ දේ සිහිය පිළිබඳව පරිපූර්ණ ඉගැන්වීමක්ද කියන අදහස නැවත විමසා බලන්න වෙලා තියෙනවා. අපි සති නිමිත්ත කියලා එකක් මේ වෙන විටත් පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා නාසිකග්ගේ වා මුඛ නිමිත්තේ වා ආදී වශයෙන් විභංග දේශනාවත් එක්ක අපි යම් අදහසකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ ගත්ත අදහස පරිපූර්ණද? ඒක මේ හික්මීම සඳහා යන ගමනේ මිම්ම වෙන්නට ඕන. එතන තමයි න්‍යාය පිහිටලා තියෙන්නේ. න්‍යෂ්ටිය එතනයි තියෙන්නේ. ඒ තාම ඒ බඳු න්‍යායක් න්‍යෂ්ටියක් ඒ නිමිත්ත තුලින් අපි හඳුනා නොගත් බවක්මයි දැන් අපට තේරෙන්නේ වැටහෙන්නේ. ඒ දැනුම ඒ නුවණ තමයි හැම වෙලාවෙම හැම මොහොතකම භාවිතාවට ගත යුත්තේ. විනේය ලෝකේ අවිජ්ජා දෝමනස. ලෝකේ අතහැරෙන විදියට. දැන් අපි බලමු අපේ සිහිය ලෝකයේ අතහැරෙන විදියටද ලෝකයේ හමු නොවන විදියටද ලෝකයේ හසු වෙන ලෝකයේ හමු වෙන විදිහේ සිහියක්ද අපට තියෙන්නේ අපි භාවිතා කරන්නේ කියලා. දැන් ඔබ විමසා බලන්න අපි භාවිතා කරන සිහිය. දැන් අපි යම් පියවරකට ඇවිල්ලා ඇති. නමුත් තවත් අපට එහාට යන්න තියෙනවා. හොඳයි දැන් අපි තමන් සිහිය හැටියට සති නිමිත්ත හැටියට භාවිතා කරන්නේ කෙබඳු තැනක්ද කියලා විමසලා එය ධර්මයට ගලප ගන්න මහන්සි ගන්න ඕන. ධර්මානුරූපී වෙන්නට ඕන. ලෝකයේ අතහැරෙන ධමයක් එතන තියෙනවා. දැන් අපි නිමිත්ත හැටියට භාවිතා කරන්නේ නාසිකාග්‍රය හෝ උඩිතොල දෙතොල ආදී යම් ස්ථානයක්. දැන් සමහර විට දෙතොල තද කිරීමෙන් ගැටීමෙන් ඇතිවෙන තද ස්වභාවය අරමුණු කරගන්නවා සමහර කෙනෙක්. එහෙම නැත්නම් නාසයක් නාසිකාග්‍රයක් සිතට අරමුණු කරගන්නවා. ඒ අරමුණ තමයි අපට සති නිමිත්ත වෙලා තියෙන්නේ. දැන් එන්න ඒ නිමිත්ත අපට මේ වෙනකන් බොහෝ ප්‍රයෝජනවත්. බොහෝ උපකාර වුණා. හැබැයි දැන් ඒ සිහිය ඊට වඩා එහාට ගෙන යන්න ඕන බවක් තේරෙනවා. ඒක අපි කිව්වට පිළිගන්න එපා. තමන් විමසා බැලිය යුතු වෙනවා. දැන් අපට නිමිත්ත හැටියට හම්බ වෙන්නේ නාසයක් නම්. නාසයේ කෙළවරක් නම්. උඩු තොලේ යන හැඟීම නම් තියෙන්නේ එතන. දෙතොලේ ගැටීම යන අදහස නම් එතන තියෙන්නේ. මේ ලෝකය නෙමෙයිද? ලෝකය නෙමෙයිද නිමිති කරගෙන තියෙන්නේ. ලෝකයෙන් නිමිත්තක් අරගෙන තියෙන්නේ. ඒ නිසාමයි අපට නාසයට අනුව පවතින ආශ්වාස ප්‍රශ්වාසයක් පිළිබඳව කතා කරන්න ලැබෙනවා. දැන් අපි බලන්න ඕන ආශ්වාස ප්‍රශ්වාසයේදී ඒ ගන්න නිමිත්ත නුවණින් යුක්ත වෙන්න ඕන. නුවණේ අනුග්‍රහය ලැබලා තියෙන්නට ඕන.
නුවණට යටත් වෙන්න ඕන. දැන් ඔබ මුහුණක්, ඒ මැද නාසයක්, නාසයම හෝ නාසයේ කොටසක් හෝ දෙතොලක් හෝ එහි කොටසක් හෝ නම් අරමුණු කරගෙන තියෙන්නේ ඒ ලෝක නිමිත්තක්. ලෝකයෙන් අරමුණක් කරන් තියෙන්නේ. ඒක අපිට මෙතෙක් දුර එන්න උදව් වුණා, උපකාරී වුණා. ඒකේ විවාදයක් නැහැ, සංවාදයක් නැහැ. ඒක එහෙමමයි. දැන් අපිට ඕන ලෝකයේ අතහැරෙන්න. ලෝකයේ අතහැරෙන විදිහේ සිහිය. දැන් ඒ සිහියයි මෙතන පවත්වන්න. සැබවින්ම මොහොතක් ඔබ ආනාපාන සතියට යොමු වෙලා බලන්න. ඔබට හමු වෙන ධර්මයෝ මොනවද? ඔබට හසු වෙන්න පුළුවන් දැනීම්, දැනගැනීම් දෙකක් තියෙනවා. එකක් කය අනුෝගියක්, අනෙක මනස අනුෝගියක්. හොඳට බලන්න ඒක ඇත්තද කියලා. ඔබට කිසියම් ආකාරයක දැනීමක් වෙනවා. අපි පහසුව සඳහා මේ වචන දෙක භාවිතා කරමු. ආස්වාසය අනුව ප්‍රාස්වාසය අනුව කිසියම් ආකාරයක දැනීමක්. අපි එතන හුඟක් දෙනෙක් භාවිතා කරනවා ගැටීමක් කියලා. මොන වචනයෙන් හරි කමක් නැහැ. කිසියම් දැනීමක් තියෙනවා. ඒක සීතල, උණුසුම්ද, මෘදුද, රළුද, මොනක් කමක් නැහැ, දැනීමක්. දැන් මේ දැනීම මත තමයි අපි ආස්වාස් ප්‍රස්වාසයේ පිළිබඳව තීරණය කරන්නේ. දැන් මේ දැනීම ඇති වෙනකොට ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. දැන් මේ දැනුම මූලික කරගෙන, දැනීම මූලික කරගෙන අපි ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා කියලා බලන බවක් තමයි ලෝකේ අද පවතින ඉහළම ආනාපාන සති පිළිබඳව දේශනාව. දැන් අපි බලන්න ඕන දැනීම කොහොමද හටගත්තේ? දැනීම කොහොමද හටගත්තේ? දැනීම හටගත්ත විදිහක් තියෙනවා. සැප වේවා, දුක් වේවා, අදුක්ඛම සුඛ වේවා, රළු වේවා, මෘදු වේවා, සිසිල් වේවා, උණුසුම් වේවා, යම් දැනීමක් වේ නම් ඒක වෙන්න ඕන ස්පර්ශය. ස්පර්ශය නිසා නෙවෙන්න ඕන. ස්පර්ශයෙන් වෙන්න ඕන. ස්පර්ශයක් වෙන්න නම් ඊට එහෙන් කාරණා ටිකක් දෙන්න ඕන. කය, පහස, කාය විඥානය. මේ තුන්දෙනාගේ එක්වීම කාය සම්පස්සයයි. කාය සම්පස්සයෙන් තමයි අපට දැන් දැනීමක් වෙන්නේ. දැනීමක් වෙන්නේ. එතකොට දැන් දැනීම හටගත්තේ කොහොමද? කාය ස්පර්ශය. කාය ස්පර්ශයට හේතු වුණා කය, පහස, කාය විඥාන. ස්පර්ශ ආයතන. දැන් අපි මෙතෙක් අහපු ධර්මයේ තුල වැරද්ද හා නිවැරද්ද, සම්මා දිට්ඨිය හා මිත්‍යා දෘෂ්ටිය කියලා හඳුනාගත්තේ මොකක්ද? දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් වෙනකොට ඒක ආධ්‍යාත්මික ආයතනය හෝ බාහිර ආයතනයසේ දකිනම් වැරද්ද එතන නේද පෙන්වලා දුන්නේ. වැරදි දැක්ම හැටියට ඒකමනේ පෙන්වන්නේ. අපි කියලා තියෙනවා රසයක් දැනෙනකොට gediyen ආවා කියලා බැලුවොත් වැරදි කියලානේ. මොකද රසය gediyen ආවා නෙමෙයි. ඒක ස්පර්ශයෙන් ආවා. යම් තාක්කල් රසය gediyen ආවා කියලා බලනවා නම් යාට බාහිර ලෝකයක් හම්බ වෙනවා. ඇලෙන්න, ගැටෙන්න තැන හම්බ වෙනවා. එයා ලෝකයෙන් ඈතර නෑ. ලෝකයෙන් නිදහස් වෙන්නේ එයා. එතකොට ලෝකයෙන් ඈතර වෙන්න නම් අපි ධර්මය කියනකොට කියලා දෙන්නේ වින්දනය, දැනීම, ස්පර්ශයෙන්. එතකොට වින්දනයේ ආධ්‍යාත්මික ආයතනයටවත් බාහිර ආයතනයටත් විඥාණයටත් අයිති නෑ කියලා. හැබැයි දැන් ආස්වාද ප්‍රසආසදී ආනාපාන සති සතිපට්ඨානයේදී අපි පටන් ගත්ත තැනම අපි සීනුවන මෙහෙवला තියෙන්නේ දැනීම ආස්වාද ප්‍රසආසයයි කියන්නේ. ඒ ආස්වාද ප්‍රසආසය දැනෙන්නේ නාසයටයි, නාසිකාග්‍රයටයි, දෙතොලටයි කියන ආධ්‍යාත්මික ආයතනයේ හෝ බාහිර ආයතනයේ පැත්තට අරමුණු වෙච්ච බවක්, හැරිච්ච බවක් තියෙනවා. එතකොට අපි ලෝකයේ අතහැරලා නැහැ. ලෝකයේ අතහැරෙන සිහියක පැවතිලාද කියන එක තහවුරු කරගන්න ඕන. අසාගත දහමත් මේ කරන භාවිතාවත්. අහගත්ත දෙයට සමාන භාවිතාවක් වෙන්න ඕන. වරතෝ ගෝසයත් යෝනිසෝ මනස්කාරයත් සම්මා දිට්ඨිය උපද්දවන්නේ ඒ දෙක එකතු වුණා. එතකොට දැන් අපි අහගත්ත දෙය එකක් කළ භාවිතාව තව එකක් වෙනවා. එතකොට මොනට දැනීමක් වෙන්න පුළුවන්. දැනීම මත පදනම්ව මම මේ ආස්වාසයයි මේ ප්‍රාස්වාසයයි කියලා හඳුනා ගැනීමක් කරනවා. මෙතෙක් කළ ආකාරය තුල අපට ලොකු ආත්ම දමනයක්, පාලනයක් වුණා. ඒක නරකක් නෑ. හැබැයි දැන් අපි එහි නුවණට විශේෂ වෙන තැනක් බවට පත් කර ගන්නට ඕන. නුවණින් පිහිට ලබන තැනක් බවට පත් කර ගන්නට ඕන. ලෝකේ අතහැරෙන විදියට. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනයි.
දැන් ඔන්න එක පැත්තකින් අපට දැනීම් මාත්‍රයක් තියෙනවා දැනීම් මාත්‍රයක්. ඒක චලනය වෙන බවක් වෙනස් වෙන බවකින් යුක්තවයි දැනෙනවා. ඒ මතනේ අපි දැන් ආස්වාසයයි දැන් ප්‍රාස්වාසයයි කියලා තීරණය කරන්නේ. ඒ ආස්වාසය ප්‍රාස්වාසය පිළිබඳව තීරණය කරන්න යන නිසාම සිත කිසියම් ආකාරයක වික්ෂිප්ත බවකට පත් වෙලා තියෙනවා. අපේ බලාපොරොත්තුවට ලං වෙන්න අපහසුතාවයකුත් යෙදিলা තියෙනවා. ඊළඟට ඔය දැනීම හැරෙනකොට අපිට තව එකක් තියෙනවා. දැන් අපි සති නිමිත්ත හැටියට ගත්ත දෙයක් තියෙනවා. දැන් ඒක මනස අනුවගේ එකක්. නාසිකාග්‍රය, දෙතොල, උඩිතොල මේ කොතන හෝ නිමිත්තක් සලකුණක් පේනවනම් ඒක කය නෙමෙයි. ඒක කය නෙමෙයි. S2 පියාගෙන ඉන්න මට නාසයක් නාසිකාග්‍රයක් හමු වෙනවනම් දෙතොලක් උඩුතොලක් කොහේ හෝ තැනක් හමු වෙනවනම් ඒක මනස අනුෝගී එකක්. එතන තියෙන්නේ දැන ගැනීම මාත්‍රයක්. දැන ගැනීම මාත්‍රයක්. දැන ගැනීමක් වෙන්නේ කොහොමද? මනෝ ස්පර්ශය. දැන ගැනීමක් වෙන්න ඕන මනෝ ස්පර්ශය. මනසත් ධර්මයත් මනෝ විඥානයත් කියන තුන් දෙනාගේ එකතු වීමෙනුයි දැන ගැනීම. එතකොට මනෝ ස්පර්ශයකට යෙදෙන ධර්මයෝ මනස ධම්ම මනෝ විඥාන. මනසට කරන්න පුළුවන් මොනවද? සිතුවිලි උපද්දවන්න පුළුවන්. මොන සිතුවිලිද? වේදනා, සංඥා, සංඛාර. මනසට කවදාවත්ම බැහැ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආරම්භ කරන්න. රූප ආරම්භ වෙනවා චක්කු විඥානයට. ශබ්ද ආරම්භ වෙන්නේ සෝත. ගන්ධ ගාන විඥානයට. රස ජීවහා විඥානයට. පහස කය. ඒවට වෙන වෙනම විඥාන තියෙනවා. චක්කු විඥාණයට බැහැ ශබ්ද ගන්ධ රස පහස ධම්ම ආරම්භ කරන්න. සෝත විඥාණයට බැහැ රූප ගන්ධ රස පහස ධම්ම ආරම්භ කරන්න. ජීවහා විඥාණයට රසම විතරයි වෙන කිසිවක් ආරම්භ කරන්න බැහැ. කාය විඥාණයට පහසම විතරයි වෙන කිසිවක් ආරම්භ කරන්න බැහැ. මනෝ විඥාණයටත් වෙන කිසිවක් බැහැ. ඒකට පුළුවන් ධම්ම වේදනා සංඥා චේතනා සිතුවිලි සිහි කරන්න. එතකොට මනසට පුළුවන් සිතුවිලි සිහි කරන්න. මනෝ විඥාණයටත් බැහැ රූප දැනගන්න, ශබ්ද දැනගන්න, ගන්ධ දැනගන්න, රස දැනගන්න, පහස දැනගන්න. ඒවට වෙන වෙනම විඥාන තියෙනවා. මනෝ විඥාණයට පුළුවන් මොනවද? සිතින් සිහි කළ දේම දැනගන්න. සිතින් සිහි කරන්නේ මොනවද? වේදනා සංඥා සිතුවිලි දැනගන්න. එතකොට ඇත්ත ඒකනේ අපි අහගත්ත ධර්මයේ තුල. දැන් අපි ආස්වාස ප්‍රස්වාසයේ නිමිත්ත බලන්නේ මොකක් කියලාද? අපේ නුවණ වැඩෙන්න බෑ කාලයක් කරනකොට. අපි තාම බලන්නේ කය හැටියටම, නාසය හැටියටම, භෞතික වූවක් හැටියටම නම් ඒ හඳුනා ගැනීම කරන්නේ. එතන තියෙනවා කිසියම් අඩුපාඩුවක්. අපේ පුහුණුව හුරුව සඳහා ඒ යම් පිටක් වුණත් දැන් අපි අහන ධර්මයක් එක්ක ඒවා නිරවුල් කරගන්නට ඕන. එහෙනම් දැන් නිමිත්තක් හැටියට යමක් හමු වුණා නම් ඒක විඥාන මාත්‍රයක්. දැනගැනීම මාත්‍රය. එතකොට මෙතන තියෙනවා දැනගැනීම මාත්‍රයක්, තව පැත්තකින් දැනීම මාත්‍රයක්. දැනීමක් තියෙනවා දැනගැනීමක්. දැන් දැනීම දැනගන්න දෙයට අදාළ නැහැ. දැනගන්න දේ දැනෙන තැනට අදාළ නැහැ. දැන් අපි මොකද්ද කරන්නේ? මේ දෙක එකතු කරලා නෙමෙයි ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව කියන්නේ හිතන්නේ කරන්නේ. දැන් නාසයක් කියලා තැනක් හම්බ වෙලා තියෙන්නේ කොහමද? ඔය හිතින් ගත්ත අරමුණත් එක්ක. දැන් දැනෙන්නේ කයවත් පහසවත් කාය විඥානයවත් නෙමෙයි කාය ස්පර්ශයෙන් හටගත්ත දැනීම මාත්‍රය. ඒකත් අයිති හරිනම් චෛතසික ගණයට. දැනීම මාත්‍රයක්. එතකොට දැනීම කාය ස්පර්ශය. දැන ගැනීම මනෝ ස්පර්ශය. එතකොට මනෝ ස්පර්ශයට විශේෂ වෙන දෙයක් කාය ස්පර්ශයට අදාළ වෙන්න බෑ. කාය ස්පර්ශයට අදාළ දේ මනෝ ස්පර්ශයට අදාළ වෙන්නේ නෑ. එහෙනම් දැන් අපි ලෝකේ හදාගෙන තියෙනවා. නාසයක් දෙතොලක් හදාගෙන එහි සිදුවෙන සිදුවීමක් දෙස අපි බලන බවක් තියෙනවා. එය යම් පිහිටක් උපකාරයක් කරගත්තත් මේ වෙනතාක් දැන් අපි ඒ ටික අතහැරෙන විදිහකට. හැබැයි මේ සඳහාර ලෝකය තුල හික්මීම සංසිඳීම හදාගෙන තිබීම අත්‍යවශ්‍යයි. ලෝකේ අතහරින්න බෑ නේතුව. ලෝකයේ තුල සොයන විමසන බවක නම් ඉන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස නිතරම අරමුණු හොයමින් අරමුණු ලැබෙනකන් ඉන්න තැනක නම් ඉන්නේ. යා නිතරම ලෝකෙට යන්න සූදානම් කෙනෙක්.
එතන කිසියම් සංසිඳීමක් හදාගත් කෙනෙක් වෙන්න ඕන මේ තැනට එනකොට. මේ ධර්මයේ අදාළ වෙන්නේ එතනටයි. සමස්ත ලෝකයට නෙවෙයි. ඒ නිසා ඒක වෙන් කරලා හඳුනාගත යුතු වෙනවා. සමස්ත ලෝකයට නෙවෙයි. එතකොට දැන් මට ඔන්න ඔය යෙදිලා තියෙන සැබවින්ම හමු වෙන හසු වෙන ධර්මතා පිළිබඳව නුවණක් පැවතුනොත් සිහියක් පැවැත්වුවොත් විනය ලෝකයේ අභිජ්ජාදවනස්. මට ලෝකේ අතහරින්න පුළුවන්. ලෝකයෙන් නිදහස් වෙනවා. ලෝකේ අතහැරෙනවා. එතකොට දැනෙන ඇහෙන දැනගන්න හැම තැනකම නිමිත්ත මෙයම වෙනවා. න්‍යාය මෙයම වෙනවා. එතකොට අපි එක තැනක් නිවැරදිව निराවුල්ව හඳුනා ගතහොත් ඒ තැන යෙදෙන ධර්මයෝ අපට බොහොම පහසුයි අනිත් හැම තැනකම ඇහැට කනට නාසයට දිවට කයට මනසට හමු වෙන චක්කු සෝත ගාන ජීවා කාය මනෝ සම්පස්සයන්ගෙන් හටගන්න දේද ඒ න්‍යායට ගලප ගන්න. ලෝකයේ අතහැරෙන විදිහට. දැන් මට දැනීමක් වෙනකොට ස්පර්ශයේ හමු නොවි හම්බ වෙන්නේ නාසය හෝ නාසය ඇසුරු කොට පවතින ආස්වාස ප්‍රස්වාස බව නම් තාම මම ලෝකයේ තුල හික්මීමක් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මට ආධ්‍යාත්මික ආයතනයේ බාහිර ආයතනය තාම හමු වෙනවා. හැබැයි එයද ඇත්තක් නොවේ. මට දැනීමක් වෙන බව ප්‍රකට වේ. ඒ බඳු දැනෙන තැනක දැනෙන්නේ මෙතනටයි. ඒ දැනීම ආස්වාසයෙන්, ඒ දැනීම ප්‍රාස්වාසයෙන් කියලා කරන විනිශ්චය සත්‍ය විනිශ්චයක් නෙමෙයි. නුවණ මත පිහිටා කරන විනිශ්චයක් නෙමෙයි. සැබවින්ම මට ස්පර්ශය පිළිබඳව දැනුමක් නැහැ. ස්පර්ශයට එහායින් තියෙන ස්පර්ශ ආයතන පිළිබඳව ප්‍රකටක් නැහැ. මට ඒ ගැටීම නිසා ඇතිවෙන විඳීම දැනීම යම් තරමක ප්‍රකට බවක් තියෙනවා. එතනට එන්න කලින් ඊට එහා ධර්මයෝ පිළිබඳව මා දන්නේ නැහැ. දකින්නෙත් නැහැ, පේන්නේ. අන්න බුදුහාමුදුරුවෝ පිළිබඳව ශ්‍රද්ධාව අවශ්‍යතාවය දෙන්නේ මෙන්න මෙතන නිරවුල් කරගන්න හදන කෙනාට. සද්දෝති සද්ධාති තථාගතස්ස බෝධි. බුදුහාමුදුරුවන්ගේ අවබෝධයේ විශ්වාස කළ යුතු වෙනවා මෙතන. මොකද මට පේන්නේ නැහැ. මට දැනෙනවා. ඒ දැනීමට එහායින් යෙදුණු ධර්මයෝ ගැන මට ප්‍රකට නැහැ. මගේ නුවණ එහෙම වැඩිලා නැහැ. මට දැනෙනවා. දැන් මට හිතන්න පුළුවන් කාය ස්පර්ශයෙන් ආවේ කාය ස්පර්ශයට හේතුනේ කායත් පහසත් කාය විඥානය. ඒ ටික මට හිතන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන්. ඒක එහෙමමයි ඒක නිවැරදි කියන ඒ බුදුහාමුදුරුවන්ගේ අවබෝධය පිළිබඳව විශ්වාසය ශ්‍රද්ධාව පළමුවෙන් තියාගන්න. මොකද නැත්තම් මට දැනෙනවා ඒක යම් ප්‍රකටතාවයක් තියෙයි. ඒ දැනීම ඇති උනේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ලෝකේ කවුරුත් දන්න විදිහක් තියෙනවා මේ දැනෙන්නේ ආස්වාසයේදී මේ දැනීම ප්‍රාස්වාසයේදී කියලා. ඇති කරගන්න දැනීමක් තියෙනවා දැනගැනීමක් තියෙනවා. ඒක වැරදි. ඒක බුදුහාමුදුරන්ගේ අවබෝධය නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවා නම් ශ්‍රද්ධාව පවත්වනවා නම් එනම් මේ දැනීම ස්පර්ශයෙන් වෙනවා. ස්පර්ශයට හේතුයි ස්පර්ශ ආයතනය. හැබැයි මට අප්‍රකට ධර්මතාවයක් ටික දැනෙන පෙනෙන හසු වෙන දෙයක් නෙමෙයි. මට ආරම්භ කරන්න වෙනවා මේ ටික මට පේන දවසක් වෙනකම්. බුදුහාමුදුරන්ගේ අවබෝධය පිළිබඳව විශ්වාසය. ඉන් එහාට මට පෞද්ගලික දැනුමක් නෑ මේ දැනීම දැනගැනීම ඇති වෙන්නේ මෙහෙමයි. අසාගත ධර්මයක් විතරයි තියෙන්නේ මේ කාය ස්පර්ශය මනෝ ස්පර්ශය පිළිබඳව. කාය ස්පර්ශයට මනෝ ස්පර්ශයට හේතු වෙන්නේ මෙන්න මේ ධර්මයෝ කියලා අහගත්ත බවක් විතරයි. ඔබ දන්නේ දකින්නෙත් නෑ මම දන්නේ දකින්නෙත් නෑ. එතකොට අපට නොදන්න නොදකින තැනක මේ මග ආරම්භ කරන්න වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රිය පළමුව. ශ්‍රද්ධාව පෙරටුව යන්න ඕන. තථාගත බෝධිය අවබෝධය විශ්වාස කරගෙන කටයුතු කරන්න. ඒකාන්තයෙන් බුදුහාඳුරුව යමක් වදාළේ නම් ඒසේම විය යුතුයි. එතකොට මේ දැනීම ආස්වාසය අනුව ප්‍රාස්වාසය අනුව බලනවා කියනකොට ඒක ලෝක දැනගැනීම. හැමෝටම සාධාරණයි. ඒ ලෝකයාගේ දැනගැනීම නෙමෙයි බුදුහාඳුරන්ගේ අවබෝධය. ඊට වෙනස්. එතකොට මම ලෝකාවබෝධය තුළ ලෝකයේ තුළ කවුරුත් පරිහරණය කරන දැනුමක් නම් භාවිතා කරන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ අවබෝධය නෙවෙයි. බුදුහාමුදුරන්ගේ අවබෝධය කය පහස කාය විඥානය නිසා කාය ස්පර්ශ. කාය ස්පර්ශය නිසා විඳීමක් දැනීම. මනස ධර්ම මනෝ විඥානය නිසා මනෝ ස්පර්ශ. මනෝ ස්පර්ශය නිසා දැනගැනීම. එතකොට දැනගැනීම මනසට ධර්මයට මනෝ විඥානයට අයිති නේ. ඒකයිති මනෝ ස්පර්ශ. දැනීම කයට පහසට කාය විඥානයට අයිති නේ. කාය ස්පර්ශයටයි අයිති. කාය ස්පර්ශයට හේතු වෙනකොට අර ටික හම්බ වෙනවා. එතකොට එහෙමනම් අපි කියලා දීලා තියෙනවා
දිව තිබුණාට රස විඳින්න බෑ. ගෙඩි නැත්තම්. ගෙඩි තිබුණාට රස විඳින්න බෑ දිව නැත්තම්. දිව තිබුණත් ගෙඩි තිබුණත් රස විඳින්න බෑ හිත නැත්තම්. නිර්වින්දනය වෙලා. එහෙනම් රසයක් විඳින්න පුළුවන් වෙන්නේ දිවත් ගෙඩියත් හිතත්. දිව රස ජීවහා විඥාන මේ තුන්දෙනාම එකතු වෙලා. එතකොට මේ තුන්දෙනාම එකතු වෙලා හදලා දෙන ඵලයක්. තුන්දෙනාගේම එකතුවෙන් හට ගන්න දෙයක්. ඒක තුන්දෙනාටම අයිති නෑ. තුන්දෙනා තුල තිබුණත් නෙමෙයි. සීනි තේකොළ උණු වතුර නිසා තේක සීනි වල තේකොළ වල උණු වතුර වල තිබුණා නෙමෙයි කියලා අපි ඉගෙන ගන්නවා. සීනි තේකොළ උණු වතුර තේ නෙමෙයි කියලා ඉගෙන ගන්නවා. සීනි තේකොළ උණු වතුර ඇති කල්ලි ඒ තුන්දෙනාගේ එක්වීමෙන් වට විඳින්න තේකක් හම්බ වෙනවා. ඒ වගේ දිව රසය ජීවා විඥානයේ එක්වීමෙන් අපිට යම් ඵලයක් හදලා තියෙනවා. හැබැයි ඒ ඵලය ඒ වින්දනය අපහු දිවට ගෙඩියට හිතට දාන්න බෑ. මේ හේතු නිසා මෙබඳු යමක් හටගැනීමේ ඉඩ තියෙනවා, ධර්මතාවයේ තියෙනවා. හැබැයි මේ ඵලය නැවත මේ හේතු වලට බෙදන්න බෑ. හේතුන්ගෙන් වෙන් කරන්න. එතකොට මේ අහගත්ත ධර්මයේ මෙතනට ගැලපෙන්න ඕන. නුවණ එතනයි. ඒ නුවණින් පිහිට ලබන සිහියක් වෙන්න ඕන. එතකොට ඒක හැමතිස්සෙම ලෝකයේ අතහරින සිහියක් වෙන්න ඕන. ලෝකයේ අතහැරෙන පිළිවෙලක් වෙන්න ඕන. ඉතින් ඒකාන්තයෙන් ඒ ධහම මෙතනට ගැලපුණොත් ලෝකයේ අතහැරෙන එක වෙනවම. ඒ නිසා වෙන්නේ ඇති බුදුහාමුදුරුවෝ අවමයෙන් සතියක් උපරිමයෙන් සත් අවුරුද්දක් සැක නැතුව උන්වහන්සේ අභීතව නියම කළේ. එහෙනම් දැන් ඔබට ආස්වාස ප්‍රස්වාසයට පුරුදු විදියට අපි නිමිති අරගෙන යමු වුණාම දැන් බලන්න පුළුවන් මනසට හමු වෙන දේ දැන ගැනීම මාත්‍රයි. ඒක කාය ස්පර්ශයෙන් ඇති වෙන දෙයට කාය ස්පර්ශයට අදාළ වූවක් නෙවෙයි. ඒ දෙක එකතු කරන්න බෑ, ගලපන්න බෑ. කාය ස්පර්ශයට දැනෙන දේ, කාය ස්පර්ශයෙන් දැනෙන දේ මනසට මනෝ ස්පර්ශයෙන් හට ගන්න දැනගැනීමට අදාළයි. මේ දෙක වෙන් කරන සිහියක් ඕන. දැන් අපි මේ දෙක එකතු කරලා ආස්වාද ප්‍රස්වාසය නාසය අගටයි දැනෙන්නේ, තොල අගටයි දැනෙන්නේ, දෙතොලටයි දැනෙන්නේ කියලා මොනයම් වූ දැනගැනීමක් ආවනම් ඒක ලෝකෙටයි දැනෙන්නේ. ඒක සීතලයි කියලා හරි, ඒක උණුසුම් කියලා හරි හඳුනා ගැනීමක් කරා නම් ඒක ලෝකයේ පිළිබඳව දැනගැනීම. එතකොට මේ ලෝකයේ අතහැරින්නට ඕන, විනීය ලෝකේ. ලෝකයේ අතහරින්න ඕන. සතිපට්ඨානයේම අවසාන කොටස මදුපිණ්ඩික සූත්‍රයේ වැනි නිදර්ශන අපි මතක් කළා. ඇහැ ඇතොත්, කන ඇතොත්, නාසය ඇතොත්, දිව ඇතොත්, කය ඇතොත් ඒවා හමු වෙනවනම් හට ගන්න ඕන ප්‍රපංචමයි. එතකොට මේ අවබෝධය ගැන සැක කරන්න එපා. ඒක එහෙමමයි. එහෙනම් මේ දෙපැත්ත අතහැරෙන්න ඕන. මජ්ජේ සූත්‍රය අපි ඉගෙන ගත්තා. ලියලා කියවුවා. ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක්, බාහිර ආයතන එක්කන්තයක්. දැන් ආස්වාද ප්‍රස්වාසයේදී ආනාපාන සතියේදී අපි මොනවා කතා කළා? අන්ත දෙක ඇසුරු වෙලා නැද්ද? අන්ත දෙක අතහැරෙන වැඩපිළිවෙලක් තියලා තියෙනවද? එහෙනම් අපි දැන් හොයාගෙන යන්න ඕන. ඒ අන්ත දෙක අතහැරෙන්න ඕන. ඒ අන්ත ඇසුරු වෙනවා නම් ඒ තාක් මැදුම් පිළිවෙත නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නේ. සම්මා දිට්ඨිය නේ. ඒක නැතුව මගඵල නිවන් ගැන සත්‍ය අවබෝධයක්, ධර්ම අවබෝධයක්, විශිෂ්ට ඥානයක් ගැන අපි කාටවත් කතා කරන්න අයිතියක් නෑ. ඒක හිස් වූ මිත්‍යා ප්‍රලාපයක් විතරයි. ඒ නිසා අපි මේ සම්මා දිට්ඨිය නැමැති ගින්න අවුලවා ගන්න. ඒ විදිහෙන් මනස මෙහෙවන්න, නුවණ මෙහෙවන්න. යෝනිසෝ මනසිකාරයමයි මූලික වෙන්නේ. ඒකට සිහිය නිතරම එබඳු නුවණක ආධාරය ලබලා තියෙනවා. දැන් එක පැත්තකින් අපට මනෝ ස්පර්ශයෙන් දැනගැනීම මාත්‍රයක් තියෙනවා. අපි ඒකට නාසය කියලා දැනගෙන ඇති. නාසයේ අග්‍රය කියලා දැනගෙන ඇති. උඩිතොල කියලා දැනගෙන ඇති. දෙතොල කියලා දැනගෙන ඇති. තොල් දෙකේ ගැටීම කියලා දැනගෙන ඇති. මේ දැනගැනීම ඔක්කොම සත්‍යයෙන් දුරස්. සත්‍යයෙන් සමුගත්ත අදහස්. හැබැයි අපි මෙතෙක් ආපු දේ නිසරුකට දකින්න එපා. මෙතනට එන්න පුළුවන් උනේ ඒ බඳු පිටක් අපට ලැබිච්ච නිසා. ඊළඟට දැනීමක් තියෙනවා. ඒ දැනීම නාසයේ අගයි. ඒ දැනීම උඩිතොලේ යටිතොලේ ආදී වශයෙන් කුමන හෝ දැනගැනීමකට ගියා නම් අපි අර මනසට හමු වෙන මනසානුවගිය දැනගැනීම මාත්‍රයයි කය අනුවගිය දැනීම මාත්‍රයයි දෙක එකට ගලපලා නාම රූප පත්‍ය විඥාන. දැන් අපි යමක් දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ මේ දෙක එකතු කරලා. පුළුවන් එකතු කරන්න බෑ. මනස මනෝ විඥාණයට පුළුවන් සිතින් සීකල දේ දැනගන්නම විතරයි. කය පිළිබඳව වූවක් දැනගන්න බෑ. කාය විඥාණයට පුළුවන් කය පිළිබඳව දැනගන්න. වෙන දෙයක් දැනගන්න බෑ. එහෙනම් වෙන් වූ ධර්මතා දෙකක් අතරේ අපිට සිහිය පවත්වන්න තියෙනවා.
මේ දෙක එකට සැසඳුවොත් එකට ගැලපුවොත් ලෝකේ හම්බ වෙනවා. ලෝකේ හසු වෙනවා. මේ දෙක වෙන් කළොත් එකතු වෙන නොදුන් තැන ලෝකේ අතහැරි. එතකොට අපිට නිතරම ලෝකයේ අතහැරෙන විදිහට පවතින සිහියක අවශ්‍යතාවය දැන් තියෙනවා. ඒක නිතරම නුවණින් යුක්ත වෙන්න. ඒ නුවණට වීරියේ සහාය ලැබිලා තියෙනවා. ඒ බඳු තැනක අපට සතර සතිපට්ඨානය හමු වුණොත් නිසකවම අපි බලාපොරොත්තු වෙන ඵලය ලැබෙනවා. නිසකවම ලැබෙන්නට ඕන. එතකොට ඒ පිළිබඳව අපි නැවත සොයා බලන්නට ඕන, විමසා බලන්නට ඕන. අපි මොහොතක් ඒ පිළිබඳව කිසියම් අත්දැකීමක් ලැබුවොත් දැන් කොච්චර පහසුවෙන් අපට ලෝකය අතහැර ගන්න පුළුවන්ද කියලා දැනේ. හැබැයි ඒක එක්තරා විදියකින් අපි අර ලෝකයේ තුල හික්මීම සංසිඳීම නොමැතිව මෙතන පහසු වෙන්නේ. ඒ ලෝකයේ හොයන මනසක් නම් අපිට තියෙන්නේ. ඒ පැත්තට යන්න කැමැත්තෙන්ම නම් ඉන්නේ. ඒ කැමැත්ත අනුවම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා ලෝකයේ තුල සංයමයක් සංසිඳීමක් හදාගෙන මේ තැන පිහිටන්නට උත්සාහ කරන්න. එතකොට මට හැමතිස්සෙම දැනීමක් වෙනවා. දැනීමද ඒකත්වයෙන් නැහැ. බින්දෙන බවක්, වෙනස් වෙන බවක් හමු වෙනවා. එතකොට මට ඒ හැර වෙන මොකුත් දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. හැබැයි මට නුවණක් තියෙන්න ඕන. දැන් දැනීම වෙනස් වෙනවා කියන්නේ ස්පර්ශය වෙනස් වෙනවා. ස්පර්ශය වෙනස් වෙනවා කියන්නේ ස්පර්ශ ආයතනය වෙනස් වෙනවා. එතකොට දැන් හැම මොහොතකම ස්පර්ශ ආයතනයන්ගේ බිඳීම නිසා ස්පර්ශය බිඳෙන බව. ස්පර්ශය බිඳෙන නිසා දැනීමද නිරුද්ධ වෙන බව. මට හිතන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ අවබෝධයට අනුව. හැබැයි මට පේන්නේ නෑ තාම. දකින්න බෑ මට තාම. මං දන්නවා දැන්. ජානතු. මේක වෙන්නේ මෙහෙමයි කියලා දන්නවා. ඕනනම් අර ලෝක දැනුමත් දැන් ආස්වාසය වෙනකොට මේ ආයතන ටික සකස් වුණා. ඒ නිසා ස්පර්ශයෙන් දැන් ඒක නිරුද්ධ වෙලා දැන් ප්‍රාස්වාසයේදී ආයතන ටික සකස් වුණා ස්පර්ශයෙන් දැන්. එතකොට හැමතිස්සෙම අපට හම්බ වෙන්නේ මොකක්ද? හටගත්තේ නිරුද්ධ වෙන බව. ස්කන්ධයන්ගේ බිඳීම. හැබැයි අපට තාම පේනව නම් නෙමෙයි. අපට බුදුහාමුදුරන්ගේ අවබෝධය මත පිහිටලා ඒ අවබෝධයේ සත්‍යයක් බව ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂයට යන්න පුළුවන් බවක් තියෙනවා. ඒ නිසානේ මෙහෙම වෙන්නේ. ස්පර්ශයෙන් නම් මේක හටගත්තේ මේක වෙනස් වුණා කියලා කියන්නේ ස්පර්ශය වෙනස් වුණා වෙන්නේ. ස්පර්ශය වෙනස් වෙන විදිහක් නැහැනේ. ඒක හදපු අය ස්ථිර නම් ඒකත් අස්ථිර වෙනවා. එහෙනම් දැන් අපට කිසියම් ආකාරයක අනිත්‍ය වූ වැටහීමක් ඒ තුල ලබන්න පුළුවන්. දකින්න බවක නෙමෙයි හැබැයි. දහමට අනුව හිතන මෙනෙහි කරන බවක ඉන්න පුළුවන්. එතකොට හැමතිස්සෙම දැනීම වෙනස් වෙන බවක හමු වෙනවා. හොඳට සංවේදී වුණොත් ඒක වෙනවා. ඒක දැනෙනවා. දැන් අනිත් පැත්තෙන් මනස අපි ගත්ත නිමිත්තක් තියෙනවා. ඒක කය නොවන බවට, භෞතික වූවක් නොවන බවට. මනෝ ස්පර්ශයෙන්ම මනස ධර්මයක් මනෝ විඥානයත් නිසාම දැනගැනීම මාත්‍රයක් බවට. එය කයට අදාළ වූවක් නොවන බවට. ඒ පැත්ත වෙන් කරගත්තාම දැන් කය ගැන මට දැනෙනවා නම් මොනවද? සැබවින් දැනෙනවා ඇත්ත. අර දැනීම මාත්‍රයම විතර. ඒ හැර ඒ දැනීම මාත්‍රයට චිත්‍රයක් සටහනක් හම්බ වෙන්නේ. දැන් අපට දැන් ඒ ආස්වාද ප්‍රස්වාස වෙන තැන් හම්බ වෙලා තියෙනවා. ඒවා මෙන්න මෙතනයි කියලා කියන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනකයි කියලා ඇඳලා පෙන්වන්න පුළුවන්. මෙන්න මෙතනටයි වදින්නේ කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ තැනක් තියෙනවා. හැබැයි අපේ මනසට හමු වෙන දේ එහෙන් වෙන් කළොත් ඊළඟට දැනෙන තැනට චිත්‍රයක් තියෙනවද? දැනීම මාත්‍රයක් කියන්න වෙන්නේ එදාට. දැනීමක් තියෙනවා. ඒක කයට හෝ පහසට කාය විඥාණයට අයිති. ඒකට පිහිටක් නැහැ. පිහිටන්න තැනක් නැහැ. මේ කියන කාරණාව හොඳින් තේරුම් ගන්න බලන්න. දැන් මට යමක් දැනෙනකොට දැනෙන්නේ මෙතනයි කියලා කියන්න පුළුවන් වෙන්නේ අර මනෝමය නිමිත්තක් එකතු කරගෙන. ඒක මනෝමය නිමිත්තක් හැටියට දැනගැනීම මාත්‍රයක් හැටියට වෙන් කරන සිහියක පැවතුනොත් කය පිළිබඳව ස්වභාවය මට ඇත්තටම ඇති හැටිම පෙනේ. කයෙහි ඇත්ත ඇති සැටිම පෙනේ. එතකොට රූපයට ධාතුවට හැඩතල නැහැ, චිත්‍ර නැහැ. රූප සටහන් අඳින්න බෑ. චිත්‍රයක් නැති රූප සටහනක් අඳින්න බැරි. එහෙත් කය පිළිබඳව දැනීම තියෙයි. ඒ අත්දැකීම ලබන්න උත්සාහ කරන්න. මනෝමයෙන් අපි ගන්න ටික අතහැරියේ තැන, ඒ ටික වෙන් කරගත්ත
තැන ඔය දැනීම් මාත්‍රයක් කියන අදහස ප්‍රකට වෙනවා. එතකොට ඒකට කවදාවත්ම කියන්න බෑ තොල අගයි තොල මුලයි නාසය අගයි නාසය මුලයි මේ පැත්තටයි දැනෙන්නේ මේ පැත්තටයි දැනෙන්නේ කියන කතා විවහාරේ එන්නේ. හරිනම් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර අතහැරෙන්නේ නේද? අවිද්‍යාව තියෙනකම් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර. ආස්වාද ප්‍රසආසයේ කාය සංකාර වෙනවා. විතක්ක ਵਿਚාර වචී සංකාර වෙනවා. වේදනා සංඥා මනෝ සංකාර. එතකොට අපි වඩන පිළිවෙල තුල මැදින් පිළිවෙත හමු වෙලා අවිද්‍යාව අතහැරෙනවා නම් ওই ත්‍රිවිධ සංස්කාර අතහැරෙන්නේ. එතකොට තවදුරටත් ওই විදිහටම අහු වෙනවා කියලා කියන්නේ අවිද්‍යාවට පිළිතුරක් තාම ලැබිලා නැහැ කියන්නේ. අවිද්‍යාව අතහැරෙන වැඩපිළිවෙලක් තිබුණා නම් කාය සංඛාරය, වචී සංඛාර, මනෝ සංඛාර අතහැරෙයි. දැන් බලන්න අතහැරෙයිද එහෙම වෙන් කළොත් කියලා. එතකොට දැනීම් මාත්‍රයක් නම් තියෙන්නේ. ඒකට වහා වෙනස් වෙන බවකින් නම් දැනෙන්නේ. දැන් මට ලෝකයේත් එක්ක කලපන්න තියෙන අයිතිය මොකක්ද? ඉඩ මොකක්ද? අන්න අපි ඒ තරමට ලෝකයෙන් දුරස් වෙනවා. ලෝකයේ අතහැරෙනවා අපිට. මෙන්න මෙතන හොඳට තහවුරු කරගත්ත ප්‍රකට කරගත්ත කෙනෙකුට තමයි ඒක තමයි එතකොට නිමිත්ත. එතන තමයි න්‍යාය තියෙන්නේ. එතකොට හැමතිස්සෙම දැන් Tamanට ඇහැට කනට නාසයට දිවට කයට මනසට හමුවන මේ හැම තැනකදීම ඔය න්‍යාය ඔය නිමිත්ත තමයි විමසන නුවණ බවට පත් කරන්නේ. දැන් අපිට ශබ්දයක් ගැටේ කනට ශබ්දයක් ගැටිලා දැන් ඇහෙන ශබ්දය වතුරේ ඇහෙන ශබ්දයේ පයිප්පෙන් කියලා අපිට ලෝකයක් හම්බ වෙනවා. දැන් ඒක ආවේ කොහමද? ඇසීම් මාත්‍රය වෙන්ුනේ නෑ. ඇසීම් මාත්‍රය මනෝමයෙන් හදලා දුන්නු දෙයක් එක්ක එකතු කරනවා. එතකොට අපි ওই දෙක එකතු නොවන සිහියක නුවණක හිටියොත් ඇසීමෙන් අවසන් වෙනවා. එතකොට අර න්‍යායය එතනට තියන්න තියෙනවා. එතකොට එතනත් හම්බ වෙනවා මනසින් ඇති වෙන දැන ගැනීම මාත්‍රයකුත් තියෙනවා. කන නිසා ඇති වෙච්ච ඇසීම් මාත්‍රය. ඇසීම් මාත්‍රය කියන තැන තියෙනවා නාම රූප. අතන තියෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානය. නාම රූප පත්‍ය විඥාන. දැන් මේ දැනගැනීම මාත්‍රයකට සීමා කළොත් ඒ ඇහෙන්නේ වතුරේ, ඒ ඇහෙන්නේ පයිප්පේ, ඒ පයිප්පේ තියෙන එහා පැත්තේ මේ පැත්තේ අර පැත්තේ කියන ලෝකයක් හම්බ වෙන විදියක් නෑ. ලෝකය අතහැරිලා. ඒතකොට ලෝකේ අතහැරුණොත් ඇලෙන්න ගැටෙන්න තැනක් කො. අවිජ්ජා දෝමනසයට කොයිද? ඒ වගේ නාසයට දැනේ. නාසයට යම් ගන්ධයක් දැනේ. දැන් ඒක හඳුන් කූරු වෙලා නම් ඒක බබඩම් වෙලා නම් කරවල බැදුමක වෙලා නම් ඒක මලක සුවඳක් වෙලා නම් ඒක කොහොමද අපි හදාගත්තේ? අපි ලෝකේ හදලා. අපි ලෝකේ අතහැරලා ලෝකේ හදාගත්ත දැන්. නාසයට දැනුණු දේ විතරක් නෙවෙයි ඒ ලෝකේ හදාගත්තේ. අපි ඒ ටික උදව් කරගෙන මනසින් ලෝකේ හදාගෙන ලෝකෙට එළිය. එහෙනම් අපට දැනීම මාත්‍රය. ඒ දැනුණු ගඳ සුවඳ මලක සුවඳ කියලා. හඳුන් කූරක සුවඳ කියලා හදාගත්තේ අර දෙපැත්ත එකතු කළ නිසා. ඒ දෙපැත්ත වෙන් කරන නොවන විඥානයේ හැටියට දැනගැනීම මාත්‍රයක් හැටියට ඒක තමා තුල වූවක් හැටියට ඇතුළත ඉක්මෙන්න ඇතුළත නිවෙන්න ඇතුළත සංසිඳෙන්න ඒ ඇතුළත හටගත්ත දැනගැනීම මාත්‍රයේ එළියට අයිති වූවක් හැටියට එළියෙන් හොයන්න එන්න එපා. ඇතුළේ මේක නිවා ගන්න. තියෙන දෙයක් තිබුණු දෙයක් දැනුණා නෙවෙයි. තියෙන රූපයක් තිබුණු රූපයක්, තියෙන ශබ්දයක් ගන්ධයක්, තියෙන ගන්ධයක්, තියෙන රසයක්, තියෙන පහසක්, තියෙන දෙයක් දැනගත්තා නෙවෙයි. නාම රූපච්ඡය විඥාන මාත්‍රයක් දැනගැනීම මාත්‍රයක්. බීජ සූත්‍රය උතන්ට අදාළයි. විඥානම් බීජං. විඥානේ බීජයක්. හැබැයි මේ බීජය පැලවෙන්න පොළවක් ඕන. රූපය පොළවක්. වේදනාව පොළවක්. සංඥාව සංස්කාරය පොළව. විඥාන ස්ථಿತಿ. මේ පොළොවේ පිහිටියක් පැලවෙන්නේ නැහැ තෘෂ්ණාදිය එකතු නොකර. පැලවෙච්ච දේ ඉක්මනින් වේලිලා යනවා. එතකොට දැන් අපිට හැමතිස්සෙම ඇහැට කනට නාසයට දිවට කයට මනසට හමු වෙලා නාම රූප ප්‍රත්‍යයෙන් බීජේ හට ගන්නවා. බීජය පොළොව මත පිහිටන්නට නොදී සුරකින්න මම තාම දක්ෂ නැහැ. පෙනුනේ ඇහුනේ දැනුනේ දැනගත්තේ බාහිරය කියලා බාහිරයට අධ්‍යාත්මික ආයතනයට බාහිර ආයතනයට බර වෙන බව තාම මගේ හුරුද්ද. දැන් මෙහෙට ගියත් එතන හෝ හික්මෙන්න පුළුවන් නම් තෘෂ්ණා නැමැති දිය එකතු නොකළොත් එහෙන් හම්බ වුනේ මේ ඇත්ත නොදැක්ක නිසා නේද කියන ඌදේ ඌ හැටියට බලන්න පුරුදු කළොත් මට ඉක්මනින් ඒ බීජේ වැඩෙන්න තියෙන ඉඩ වළක්ව ගන්න. එහෙනම් බාහිරයෙන් හමු වෙන හැම වෙලාවකම බලන්න බාහිරයක් හම්බ උනේ
මේ ඇත්ත නොදැක්ක නිසා. මෙතන යෙදුනේ මෙබඳු ධර්මතාවයක්. අන්න අපට සීක්ෂ හික්මෙන විදිහ. අස්ස සිස්සා පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති හික්මෙනවා. ශික්ෂණය වේ. මේ හැම වෙලාවක එනම් මෙහෙම ධර්මතාවයක් නේද මෙතන. මෙහෙම ධර්මතාවයක් නේද. මෙහෙම ධර්මතාවයක් ඇත්ත දැන මට මෙහෙම බාහිරයක් හම්බ වෙනව නේද. කිය හැමතිස්සෙම බාහිරය අතහැර හැර එතන යෙදුණු ධර්මතාවය බලන්න නුවණක් වීර්යයක් ඇතුව එබඳු සිහියක් පැවතුනොත් ඔන්න ලෝකය අතහැර. බුදුහාමුදුරුවෝ සතිපට්ඨානය කියලා පනවන්නේ ඔන්න ඔය ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකය අවිජ්ජාතෝන. ඔය ලෝකය හමු නොවන විදිහට ලෝකය අතහැරෙන විදිහට ඔය සිහිය පවත්වන්න පුළුවන්. ඔය සිහිය පවත්වන්න බෑ ලොකු වීරියක් නුවණක් නැත්නම්. හැමතිස්සෙම මේ යෙදෙන කරුණ අර්ථය බෙදලා දෙන්නන්න ඕන. මේ බඳු නුවණක පිටා කටයුතු කරන්න ලොකු වීරියක මැලි නොවන අලස නොවන ආරම්භ ධාතු පරක් නික්කම ධාතු පරක්කම ධාතු දක්වා යන එරඹු වීරියක් ඕන. ඔන්න ඔය ධර්මතා ටික එකතු කරගෙන ඔන්න ඔය විමසීම කරන්න බලන්න. අපි කියන්නේ නේ කරන්න කියලා ඉස්සෙල්ලා බලන්න ඒක එහෙමද කියලා. එහෙම වෙන බවක් තියෙයිද? ඒක දහමට ගෝචරද අනුචිතද ගැලපෙනවද? එහෙම වැඩුවොත් එහෙම භාවිතා කළොත් මේ ලෝකෙන් අතහැරෙන බවක් තියෙනවා. සද්ධානං විසුද්ධිය, සීල විසුද්ධි, චිත්ත විසුද්ධිය ආදී විසුද්ධියට මඟ හැදෙනවද නැද්ද? ශෝක පරිද්ධානං සමතික්‍රම. ශෝක පරිදේව ඉක්මවා ඉන්න පුළුවන්. දුක්ඛ දෝමනස්සං අත්තංගම. දුක් දුම්නස් නැතුව ඉන්න පුළුවන්. මගඵල ලබන්න පුළුවන්. නිවන සාත් වෙනවද? විමසා බලන්න. දැන් ඔබට විඳීමක්, විඳනයක්, වේදනාවක් දැනෙනකොට ඒක කොන්දේ කියලා නම් හමු වෙන්නේ. කොන්ද මගේ කොන්දේ තියෙන වේදනාවක් මගේම වෙලා. දුක්ඛ දෝමනසං අත්තංගම. දුක් දුම්නස් ඉක්මවන්න බෑනේ. හැබැයි කොන්දක් නැති වුණොත් වේදනාවක් විතරක් තියෙන්නේ. දැන් වේදනාවක් දැනෙනවා කාය ස්පර්ශයෙන්. ඒක කොන්දේ බවට පත් කරන්නේ කවුද? අන්න අර දෙන්න එකතු වෙලා. ඒ දෙන්නට එකතු වෙන්න දෙන්න එපා. එතකොට කොන්දක් හම්බ වෙන්නේ. අත්ථි වේදනාතිවා පනස්ස සතිපච්චපට්ඨිතා. වේදනාවක් පමණක් ඇත්තේ යන සිහිය එතකොට පිහිට. එතකොට මේ වේදනාවට පිහිටක් නැහැ. පවතින තැනක් නැහැ. ඒක එතකොට මිහිරක්. ඒක කෙලෙස් සංසිඳවන අරමුණ. දුක්ඛ දෝමනස්සන්න නැත්තම්. දැන් කොන්දේ නම් වේදනාව ඒක මගේ මම විඳින. ඒ දුක ඒ දෝමනස්ස විඳින. දැන් ඒ වේදනාව මගේ නෙවෙයි නම් මට අයිති නැත්තම් ඒක මට බරක් නෙවෙයි. ඒක මම විඳින්නේ නැහැ එතකොට. මට අයිති නෑ. එතකොට දුක් දුම්නස් ඉක්මවලා ඉන්න පුළුවන්ද? මෙහෙම බැලුවොත් එහෙම වෙනව නේද? අඬන්න වැළපෙන්න මට බාහිරයෙන් දරා මරණයක් හම්බ වෙන්න ඕන. අම්මා මැරිලා තාත්තා මැරිලා දුව පුතා මැරිලා හම්බ වෙනවා. එතකොට මට බාහිරයෙන් අරමුණක් නිමිත්තක් හම්බ වෙන්නේ මෙහෙම තැනක නේද? කියන සිහිනුවන පවත්වන්න පුළුවන් තැනක. එහෙනම් ජරා මරණේ එහෙ නෙමෙයි මෙහෙ නේද? මේ දුකින් මිදලා ඉන්න පුළුවන් නේද? අර බුදුහාමුදුරන්ගේ අවබෝධය වඩාත් ප්‍රත්‍යක්ෂ කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තව දුරටත් ඔබේ මේ සත්පුරුෂ අපේ පින්වතුන් තව දුරටත් මේක හොඳට විස්තර කරලා පැහැදිලි කරලා දෙයි. නැවත ඒ ගැන කතා කරලා සාකච්ඡා කරලා සංවාද කරලා දහමට අනුව ඒක සත්‍යයක්ද කියලා හොයලා විමසලා ඒක එහෙමනම් ඒ අනුව ඉක්මෙන්න උත්සාහ කරන්න. එතකොට අපට මීට වඩා වැඩි දියුණුවක් අභිවෘද්ධියක් උදා කරගැනීමේ හේතු කාරණා භාග්‍ය වාසනා සැලසේවි. ඉතින් ඒ සඳහා ප්‍රමාදේන සම්පාදේත කියන බුදු වදන සිහියට නගමින් අපේ අනුශාසනාව අදට මේ නිමාවටපත් කරනවා. හදත් අපි මේ රැස් කරගත් මේ උතුම් කුසලයේ උතුම් පින අපි හැමට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුවගෙන දෙන උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිසම ඒ නිවන් පිණිස මඟ කියා දෙන කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය ලැබීම පිණිස ඒ ඇසුරෙන් ධර්මයේ අහන ධර්මයේ සිටී රඳවා ගන්නට රඳවාගත් ධර්මයේ අරුත් විමසන්නට අරුත් විමසන කල්හි අරුත් වැටහෙන අර්ථයේ පහදින්නට පැහැදුණු ධර්මයේ හැසිරෙන්නට ලැබීමෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් උතුම් මඟඵල නිවන මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේදීම ලැබේවා කියලා අපි අත්පත් කරගත් මේ උතුම් කුසලයේ උතුම් පින මත දිනක බුදුවලවක් සනසන ආර්ය මෛත්‍රී නාථ මිත්බෝසතාණන් වහන්සේ ඇතුළු උත්තම බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසන මාමක උපකාරක පින් කැමැති
ඉෂ්ඨකාමී සියලු දිව්‍ය රාජ සමූහයාටත් මේ පුණ්‍ය භූමියට ගමට පළාතට රටට ලෝකයට සම්බුද්ධ ශාසනයට අධිපති දෙවියන්ට මේ පින් අත්පත් වේවා දිව්‍ය යසීසුර වැඩි දියුණු වේවා ප්‍රාර්ථනා බෝධියෙන් නිවනින් සැලසෙත්වා යන අදහසින් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤං තං අනුමෝදිත්වා බුද්ධයන්තු සිවං පදං විහාරගණයේ අපවත් වදාළ ආචාර්ය ප්‍රාචාර්ය සිල් ස්වාමීන් වහන්සේලාට මේ පින්බිම ඇතිකොට